Hi, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අදත් අපි නිව්සීලන්ත වල ලස්සනම තැනක වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි ආව අපේ ට්‍රිප් එකේ අන්තිම කොටසට හොට්ටුවට බීච් එකට. ඈතදී මම දුවගෙන ඇවිල්ලා පැන්නේ වතුර කොච්චර රස්නේද කියලා බලන්න. වතුර නම් පොඩ්ඩක්වත් රස නැහැ. මේකේ වතුර අයිස් වගේ සීතලයි. නෝ නෝනාගෙනුත් එහෙම කොහොමනේ මේකේ වතුර පොඩ්ඩක්වත් රස්නේ නැහැ නේ කියලා. එයා මට බැන්න මේකේ වතුර රස්නේ නැහැ මෝඩයෝ. රස්නේ තියෙන්නේ අර වලවල් හාරලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි කකුල් දාගෙන ඉන්නේ අර උඩ පේන්නේ නැද්ද කට්ටිය වලවල් හාරනවා කියලා. මං ඈත තියාම දැක්ක කට්ටිය සවල් වලින් වලවල් හාර ඉන්නවා. සමහරව කකුලෙන් හාරා ඉන්නවා. සමහරව කරවටක්ම වැලිලාත් ඉන්නවා. අපි දෙන්නත් එක්ක ඉතින් පැය දෙකක් විතර මෙතන රැල්ල පැවුවා. අපේ නෝනාත් ඉතින් ජීවිතේට රැල්ල පාලා නැහැ වගේ ඒකේ නටනවා හිට මෙහෙට. ඊට පස්සේ ඉතින් උතන ඒ ටික බල ඉඳලා කට්ටිය වලවල් හාරනොත් බල හිටියා. ඒත් මං තනියෙන් කල්පනා කරා අපිටත් එනකොට සවලක් හරි මොකක් හරි අරන් එන්න තිබ්බේ. ඇත්තටම මේක වලක් හාරලා මේ මොකද්ද මුන් කරන්න කියලා බලන්න. දැන් ඉතින් ඒකට වෙලාව නැහැ. ඊළඟ පාරවත් ආහම් බලනවා. ඊට පස්සේ ලස්සන අහසක් තියෙනවා පැහැදිලිව. ඇත්තටම මේ බීච් එකේ වතුර පට්ටම සීතලයි. මං දන්නේ නැහැ කොහොමද මේ උඩ හරියේ රස්නේ මෙච්චර වෙන්නේ කියලා. ඒක ඉතින් වලක් හාරලාම බලන්න ඕනේ. ඊට පස්සේ එතනින් අපි යන්න වෙටත් වුණා අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. ඇත්තටම මේක බලන්න තමයි මෙච්චර දුරින් ඉඳලා ආවේ. ඉතින් එන ගමන් තමයි මේ අමතර දේවල් කරගෙන ආවේ. ඔන්න ඉතින් වාහනේ පාකින් එකට දාන්න ආවා. මෙතන ඉඳලා දැන් කිලෝමීටර් 5ක් විතර යන්න තියෙන්නේ. උඩින් වාහනේ නවත්තලා කට්ටිය ඩ්‍රොප් කරලා ඇවිල්ලා මෙතනින් පාකින් එකට දාලා යන්නත් පුළුවන්. එහෙම වුණොත් ඉතින් යන ගමන කිලෝමීටර් 2කමාරක් විතර වෙන්නේ. ඉතින් කිලෝමීටර් 5ක් විතර මම මොකට තනියෙන් යන්නේ. මෙයාවත් අල්ලගත්ත කයියක් දාගෙන අපි දෙන්න දැන් යනවා. හැබැයි ඉතින් මීටර 100ක්වත් ආවේ නැහැ. ඉතින් කුරුකුරු ගාන සීන් එකක් තියෙනවා. ඒක නම් වැඩක් නැහැ. ඉතින් දැන් ආවා කියන්න ඕනේ. මොකද එයාගේ බල කිරීමට තමයි ආවේ. මං නම් මෙතනට කලින් ඇවිල්ලත් තියෙනවා. මං එනකොට නම් කෙලින්ම වාහනේ උඩටම ගිහිල්ලා පාක් කරලා එතනම පාක් කරලා ගියේ. දැන් නම් මේ පීක් සීසන් එකේ ඉඳන් උඩින් පාක් කරන්න කාටවත් පාකින් කරන්න දෙන්නේ නැහැ. ඒකයි මේ පල්ලෙහා ලොකු පාකින් එකක් හදලා ඒකට දාන්නේ. ඉතින් අපි මේ ලස්සන ගෙවල් ටික පහු කරගෙන ඉස්සරහට යනවා. මේ ගෙවල් දකින්නට මතක් වෙන්නේ ඉස්සර අපි ජීවත් වෙන්නේ හිතින් මවපු ලස්සන හීන මාලිකා. ගඟක් අයිනේ මුහුද පේන මානේ ගෙදරක උරට වෙලා හැන්දෑවක කෝප් එකක් බොන එක ගැන මම නම් අනන්තවත් කල්පනා කරලා ඇති. ඉතින් මේ හීන මාලිකාවල් වගේ ගෙවල් වල මේ අය ඇත්තට මේ ජීවිතේ ගෙවනවා. පට්ටම වාසනාවන්ත මිනිස්සු. එකකට එකක් නොදැවෙනි වීවින් පොයින්ට් එකක් තියෙන මේ ගෙවල් ටික පහු කරන් තව ටිකක්කින් අපි ළඟා වෙනවා ඩ්‍රොප් ඇන්ඩ් පික් අප් පොයින්ට් එකට. මෙන්න මේ ඩොල්පින් අයියත් එහෙට මෙහෙට යනවා හම්බුණා දෙතුන් පාරක්. පාක් එකේ ඉඳලා මෙතනට කට්ටිය ගෙනත් දානවා. ත්‍රිවිල් එකක් තිබ්බනම් හොඳ ගාණක් හොයාගන්න තිබ්බා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපිට යන වටපිටාව උඩ ඉඳලා බලවම පේන්නේ. බීච් එක මේ විදිහට ලස්සනට පේනවා. පිටිපස්සේ තියෙන ගෙවල් ටිකට මෙන්න මේ වීවින් පොයින්ට් එක තමයි ලස්සනට පේන්නේ. දැන් නම් ඉතින් තව ටිකයි තියෙන්නේ කෝව් එක පටන් ගන්න තැනට යන්න. අපි මෙච්චර දුරක් ආවේ මේ පාක් එකේ ඉඳලා ආපු මේ කිලෝමීටර් 2. මෙතනින් එහාට ගියාට පස්සේ නම් ඉතින් එච්චර අමාරුවක් නෑ. මුහුද දිහා බලන් යනකොට දුර පේන්නේ නෑ. ඉක්මනට යන්න පුළුවන්. පාර දිගේ යනකොට තමයි ඉතින් අමාරු. නෝනාත් ඉතින් බෑ කියාගෙන ආවට දැන් නම් ආසාවෙන් බලාගෙන යනවා ලස්සන හින්දා. ඔන්න අපි ආව කෝව් එකට යන තැනට බහින්න. මෙතනින් පල්ලයට බහලා තමයි යන්න ඕනේ. මං කලින් පාර එනකොට නම් මේ වැටහෙමත් ලොකුවට හදලා තිබ්බේ නෑ. පොඩි අඩුපාඩුකම් තිබ්බා. දැන් නම් හොඳටම හදලා තියෙන්නේ පාර. මෙතනින් පල්ලයට බහලා දිගටම යන්න තියෙන්නේ පාර දිගේ. අඩි පාරක් වගේ තිබුණේ කලින් එනකොට නම් දැන් පාර නම් ලොකුවට ලොකු කරලා තියෙනවා. ඉතින් මේ උඩට වෙලා ෆොටෝ ටිකක් අරගෙන වටපිටාවක් පොඩ්ඩක් බල ඉඳලා අර ඈතින් පේන තැනට තමයි අපිට යන්න තියෙන්නේ.
වඩපිටේ ලස්සන බලාගෙන ඉතින් නොදැනීම කිලෝමීටර් දෙකක් අපි ආවා. තව මීටර් 500ක් වගේ තියෙන්නේ. මගෙන් අයිස්ක්‍රීම් එකකුත් කාලා මහන්සි නිවාගෙන පල්ලමට බැස්සා. තව බොහොම පොඩි වෙලාවකින් අපි බහිනවා බීච් එකට. ඔන්න ඉතින් මෙතන තමයි තැන. මේ බලන්න තමයි අපි ආවේ. මම නම් මේ ආවේ දෙවෙනි පාරට. ඇත්තටම අද නම් ගොඩාක් සෙනග ඉන්නවා. සෑහෙන්න සෙනග ඇවිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍ය නිමාඩුවට ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ කට්ටිය එන හින්දා තමයි ප්ලෑන් කරලා මේ පාරවල් ඔක්කොම හදලා අලුතෙන් පඩිපෙලකුත් දාලා ඔක්කොම හදලා තියෙන්නේ. කලින් එනකොට නම් මීට වඩා ගොඩක් අමාරුවෙන් අපි ආවේ. මේ තැන නම් ඉතින් කිලෝමීටර් 5න් පයින් ඇවිල්ලා බැලුවත් කිසි පාඩුවක් වෙන්නේ නැහැ. එච්චර මේ තැන ලස්සනයි. ආපු මහන්සිය යනලත් එක මෙතන නම් අඩුම ගානේ පැය දෙකක්වත් ඉන්න ඕනේ. අපි ඉතින් වෙලාව විතර කරගෙන ඔක්කොම කරගෙන ආවේ. මෙතන ගොඩක් වෙලා ඉන්නම තමයි. පොඩ්ඩක් පැත්තකට ඇවිල්ලා ඉඳගත්ත කවුද කරගෙන ඉඳලා පේන තෙක් මානක නම් අපි එනවනව නෑ රැල්ල පා ගන්න කියලා ගහගෙන ගිහිල්ලත් දන්නෙත් නෑ. තව ටිකකින් ඉතින් මට කතා කරායි ෆොටෝ ෂූට් එකකට. ඊට පස්සේ ඉතින් යාගේ ෆොටෝ ටික ගහලා දීලා මම පැත්තකටලා ඉඳන් ඉන්නවා. ඇත්තටම මම වැඩ කාර්යය වගේ කියෝ ආවට කකුල් දෙක නම් රිදෙනවා. අපරාධ වෙලාවකට කට්ටියව එතනින් ඩ්‍රොප් කරලා මාකට වාහනේ දාලා මටත් ඉන්න තිබ්බේ අර වාහනයක නැගලා හරි. යනකොටත් ඉතින් දැන් මේ කිලෝමීටර් 5ම අපිට යන්නත් එපේ. ඉතින් මෙතන හවස් වෙනකම් ඉන්න බෑ. දැන් නම් යන් කියලා කිව්වට මෙයා ඉන්නෙත් නෑ. මෙයාට තව ඉන්න ඕනේ කියලා කියනවා. දැන් නම් කකුල් දෙක රිදෙනක නම් මගේ නම් හරි ගියා. දැන් නම් ඉතින් යන්න ඕනේ. ආපු දරම ආපහු දුර යන්නත් එපා. දැන් නම් ඕනේ මට මෙතන ඉක්මන උඩට ගිහිල්ලා ගෙදර එන්න තමයි. කොහොම වුණත් ඉතින් අපි කොච්චර ආසහන් හිටියත් ඉන්නවා කියලා ගොඩක් වෙලා ඉන්න හිතාගෙන හිටියත් පැය ගණන් අපිට ඉන්න බෑ. ටිකක් වෙලා ඉතින් ආපහු යන්න හිතෙන්නේ. ඉතින් එන්න එහෙම ෆොටෝ ටිකක් අරගෙන වැඩ ටිකත් ඔක්කොම කරගෙන ආපහු බලන්න ආපේ ගණන් ඇති වෙනකම්ම මෙතෙන්ට යාට බලන්න දීලා යාට ඕන විදිහට ෆොටෝ ටික උත් අරන් දීලා මෙතනින් එන්න දැන් අපි පිටත් වුණා. අපි ඉතින් මෙතනින් එනකොට තවත් කට්ටිය මෙතෙන්ට එනවා. හවස් වෙනකොට තවත් ලස්සනයි. ඊට බහැගෙන යනකොට තවත් ලස්සනට ඇති. එච්චරලා නම් ඉන්න බෑ. දැන් ඉතින් අපි යන්න ඕනේ. එතනින් උරට ඇවිල්ලා ඉතින් වාහනේත් පාක් එකකින් අරගෙන අයිස්ක්‍රීම් එකකුත් කාලා ආපහු ඉතින් ගෙදර එන්න බලා පිටත් වුණා. දැන් ඉතින් කොහොමවත් නවත්තන්නේ නැහැ. එක දිගටම එවිලක් තමයි තියෙන්නේ. මගින් මහන්සියට කෝපි එකක් බොනවා. අපි නම් ඉතින් දවසින් යන දාවට ගොඩක් අය මෙතනින් කැම්පින් කරන්නත් එක්කම තමයි ඇවිල්ලා ඉන්නේ. අපිට නම් ඉතින් ඒකට වෙලාවක් නැහැ. දැන් ඉතින් එක දිගට ගෙදර යෑමක් තියෙන්නේ. ඇවිදලා දිගටම මහන්සි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි ලස්සන තැනකින් තවත් මේ වගේම හම්බ වෙමු. වීඩියෝ එක ලස්සනයි නම් ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න නිකන් දැනට බයි බයි.